හොඳයි මම කලින් පාඩමේදී ඔයාලට කිව්වා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගද්දි මුලින්ම අපි වචන ඉගෙනගෙන ඉන්න ඕන කියලා වාක්‍යයක් ලියන්න කලින්. එතකොට මම අද ඔයාලට පටන් ගන්නෙ එදිනදා ජීවිතයේ දෛනික ජීවිතයේ නිතරම පාවිච්චි වෙන අත්‍යවශ්‍යම වචන ටික. එතකොට සියලුම වචන මම කියලා දෙන්නේ නැහැ ලොකු කාලයක් යන නිසා. අනිත් එක දැන් කාලේ වචන හැමදේම ඉගෙන ගන්න අවශ්‍ය කියන්නේ මේ ඉස්සර නම් ඩික්ෂනරි පාවිච්චි කරා වචන 17000ක් තියෙන ඩික්ෂනරි තමයි පාවිච්චි කරේ. ඒක බෝරින් හින්දාත් ගොඩක් අය ඉංග්‍රීසි අත්හැරියා කම්මැලි නිසා. නමුත් දැන් වෙනකොට ඔයාලගේ ජංගම දුරකථනයේ තියෙන ඇප් තියෙනවා ඩික්ෂනරි. එතකොට ඔයාලා නොදන්න වචනයක් සිංහලෙන් ගහුවොත් ඒක ඉංග්‍රීසි වචනේ එනවා. නොදන්න ඉංග්‍රීසි වචනයක් ගහුවොත් ඒක සිංහල තේරුම එනවා. ඒක නිසා ඔයාලට ඉතාම පහසුවෙන් ඕන වචනයක් පාවිච්චි කරද්දී හොයාගන්න පුළුවන්. ඒ හින්දා මම නිතරම වචන අපිට ලියද්දී ඉගෙන ගද්දී අත්‍යවශ්‍ය වෙන වචන ටික විතර හැම වර්ගයකින්ම කියලා දෙන්නම්. එතකොට අපිට පුළුවන් ඒ ටික ඉගෙනගෙන ඒ වචන ගලපලා වාක්‍ය හදලා ඉංග්‍රීසි පාඩම් හරි විදිහට ඉගෙන ගන්න. එතකොට මම ලියලා තියෙනවා මේවා අවශ්‍යයි ලියා ගන්නවා නම් ගොඩක් හොඳයි. මම නිර්දේශ කරන්නේ හේතුව දන්නවා තමයි. ඔයාලට මම කිව්වාගේ ඇප් එකෙන් ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. නමුත් එහෙම බැලුවා කියලා නිකන් මේ වීඩියෝ එක දිහා බලන් හිටියා කියලා ඔයාලට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. පුළුවන් නම් මොකක් හරි පොතක් අරගෙන මෙන්න මේ වචන ලියා ගන්න. එකපාරක් නෙවෙයි කීපවරක් හරි ලියන්න. අන්න එහෙම ලියනකොට ඔයාලට නිකම්ම මතක හිටිනවා. ඒක අතරත් හුරු වෙනවා, භාවිතයට හුරු වෙනවා. එහෙම නැතුව මේක නිකන් බලන් හිටිය පළියට ඒක මතක හිටින්නෙත් නැහැ, පුළුවන් වෙන්නෙත් නැහැ. ඒ වගේම කටපාඩම් කරන්නත් එපා. දැන් මේක හරිද BOOK book කියන්නේ පොත. එතකොට මේක සමහරව ඉන්නවා book කියන පොත කිය 10 පාරක් 20 පාරක් 50 පාරක් කියවනවා. ඊට පස්සේ යාර නිකම්ම කියනවා වගේ book කියන පොත කියලා කියනවා. හැබැයි සතියක් දෙකක් මාසයක් යනකොට එයාට අමතකයි ඒ වචනේ මොකද්ද කියලා. මොකද අර එක දිගට කියලා ඉබේ නිකන් කියවුණාට ඒක මතකයක් නැහැ. එතකොට ඔයාලා ඒ හින්දා මේක ලියලා පාවිච්චි කරලා ඉස්සරහට අපි වාක්‍ය වලට පාවිච්චි කරනකොට නිකම්ම හුරු වෙනවා. පුළුවන් තරම් මේවා ලියන්න උත්සාහ කරන්න. අකුරු කැත වුණාට කමන්නේ ඔයාලගේ අකුරු ලස්සන පස්සේ හදාගන්න පුළුවන්. නැත්තම් ඒක කොහොමත් ගැටලුවක් නැහැ. හැමෝගෙම අකුරු එක වගේත් නැහැ. හැමෝටම එක වගේ ලියන්නත් බෑ. ඒ හින්දා තමන්ට පුළුවන් විදිහට මේවා එකපාරක් හරි කීප වතාවක් හරි ලියන්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ. එහෙනම් අපි බලමු BOOK book. මම මෙතන ලියලා තියෙන ශබ්ද කරනදී මැදින්. එතකොට BOOK කියන book කියන්නේ ඉංග්‍රීසි වචනේ. සිංහලෙන් මම ලියන වලට කියව ගන්න පහසු වෙන්නේ. ඒකේ තේරුම තමයි පොත. ඊළඟට PENCIL pencil. pencil කියලා කියන්නේ පැන්සලට. PEN pen. pen කියන්නේ පෑන. අපි මේ ලියන පෑන. ඊට පස්සේ BAG bag. එතකොට මම මෙතන bag එක කියලා ලියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කටවචින් කියන්නේ bag එක කියලා. සාමාන්‍යයෙන් ඒක වැරදි. මේ bag එක තමයි හරි වචනේ. ඊට පස්සේ bottle 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 බෝතලය. ඊළඟ වචන ටික මම ටිකක් ඉක්මනට කරගෙන යනම් කාලය අපරාධ නිසා මේ වගේ අකුරෙන් අකුර කියවන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයාලගේ කාලෙත් ඉතුරුයි. ඊළඟට තවත් වචන ටිකක් බලමු. chair පුටුව eraser මකනය table මේසය ඊපස්සේ ruler කියන්නේ රූලම තමයි. එතකොට ඔයගොල්ලෝ නිතර පාවිච්චි අඩි රූල කියලා. එතකොට අඩි කියන්නේ ඉංග්‍රීසියෙන් foot කියන එක. එතකොට අඩි රූලට අපි කියන්නේ foot ruler කියලා. මම මෙතනදි පොදුවේ ruler කියලා ලිව්වා. එතකොට සමහර අවස්ථාවලදී බලන්න මේ ruler කියන වචනේ ගත්තොත් ඉංග්‍රීසියෙන් ruler සිංහලෙන් rulerම තමයි. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. සමහර ඉංග්‍රීසි වචන වලට සිංහලෙන් ඒහා සමානම වචනයක් කියවන අවස්ථා. ඊළඟට broom කියන්නේ කොස්ස.
ඊළඟට scissors කතුර. දැන් මේකේ බලන්න scissors කියලා තමයි තියෙන්නේ. නමුත් භාවිත වෙන්නේ scissors කියලා. ඊළඟට bench බංකුව ටිකක් සමානයි. house නිවස අපි ගෙදර කියලා භාවිත වෙන්නේ. ගෙදර කිව්වත් house තමයි වචනේ. gate ගේට්ටුව ඒත් බලන්න ගේට්ටුව ටිකක් සමානයි නේද? ඊට පස්සේ දොර. එතකොට ළමයි දැන් ඔයගොල්ලෝ මේ විදිහට මම හිතනවා ඔයගොල්ලෝ ලියා ගන්නවා ඇති කියලා. ලියාගත්තොත් Tamand බලන් හිටියත් Tamand ඒකත් ඔයගොල්ලෝ අවබෝධයෙන් වැඩේ කරන්න. මේවා ලියන තරමට තමයි පාවිච්චි වෙන්නේ. මම වුණත් ඒක ලියුවේ නැත්තම් මම නිකම්ම ඩිස්ප්ලේ එකේ දාලා ඊට පස්සේ ඔයගොල්ලෝ හිතයි මාක් කමයි නම් ඔයගොල්ලොත් මොකටද ලියන්නේ කියලා. දැන් මම වුණත් කමෙන්ට් එකක ලිව්වේ ඒකයි. ඒ වගේ හැබැයි ඉතින් මට වචන ගොඩාක් ඒව එකින් එකට බෝඩ් එකේ ලියන එක තේරුමක් නැති නිසා මම ඉස්සරහට වචන ටික ඩිස්ප්ලේ එකට දාන්නම්. ඊට අලුත් පාඩමක් එනකොට ඒ වචන මොනවද කියලා කතා කරලා ඉතුරු වචන ඩිස්ප්ලේ එකට දාන්නම්. ඔයගොල්ලෝ හැබැයි මතක තියාගන්න මම ඒක ටයිප් කරපු එකක් ඩිස්ප්ලේ දැම්ම කියලා ඔයගොල්ලොත් ඒක නිකන් බලන් ඉන්න නැත්නම් මෙහෙම ලිව්වා කියලා හිතාගෙන ඔයගොල්ලෝ ඒව බලාගෙන ඩිස්ප්ලේ එක බලාගෙන ලියන්න පුළුවන් තරම්. එතකොට ඔයගොල්ලන්ට සැරින් සැරේ වීඩියෝ එක බලන්න ඕනෙත් නැහැ. එකපාරයි බලන්න ඕනේ. ඒ බලන පාරෙම ලියා ගන්න. ඊට පස්සේ දැන් තව සමහරු කරන්න පුළුවන්. දැන් මේක ලියා ගන්නවට ලේසිනේ මේක මෙහෙම තියලා මම මෙහෙම පොඩ්ඩක් මිස් වෙනලාක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා නම් මේ ටික ක්‍රොප් කරලා බලන්න පුළුවන් කියලා. කමන්නේ ඒ වුණාට ඒකිනුත් මතක හිටින ප්‍රමාණය අඩුයි. ඒකයි මම මේ සැරින් සැරේ පුන පුනා කියන්නේ ලියන්න කියලා. නැත්තම් ගැටලුවක් නැහැ මේවා ස්ක්‍රීන්ෂොට් ගහගෙන බැලුවට තමන්ගේ හැකියාව තමන්ට එහෙම පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි බැරිම කෙනෙක් ඉන්නවා නම් පුළුවන් තරම් ලියන තරමට තමයි ඔයාලට ලියන හැකියාවයි ඉගෙන ගන්න හැකියාවයි මතක තියාගන්න හැකියාවයි ඔක්කොම එන්නේ. පුළුවන් නම් වැඩි වාර ගානක් හරි ලියන්න ඒක තමන්ට තියෙයි. එහෙනම් මම ඉස්සරහට වචන ටික ඩිස්ප්ලේ එකට දාන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. ඒවත් ඔයගොල්ලෝ අවශ්‍යයි බලලා ලියා ගන්න, ස්ක්‍රීන්ෂොට් කරලා තියාගන්න. ඒ විදිහට තමන්ට පුළුවන් විදිහකට පාඩම් කරන්න මතක තියාගන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.